ආයුබෝවන් යාළුවනේ නිදහස් පරිසරයක. ඒ කියන්නේ මෙන්න මේ වෙලට මායිම් වෙලා තියෙන ඉඩමක් තමයි අද ඔයාලට අරගෙන අවිල්ලා තියෙන්නේ. ඉතින් මේ ඉඩමේ අක්කර 1යි කාලක් තියෙනවා. ඒ වගේම වටිනා භෝග රසකින් පිරි ඉඩමක්. මේ ඉඩමේ පොල් වලිනුයි කජු වලිනුයි ලොකු ආදායමකට යන්න පුළුවන්. ඊට අමතරව අඹ තියෙනවා, තේක්ක තියෙනවා, කොහොඹ තියෙනවා, කොස් තියෙනවා. ඉතින් මේ සියලුම භෝග වලින් පිරිච්ච ඉඩම. ඉතින් අපි යමු මේ ඉඩම කොහොමද කියලා බලන්න. මෙන්න මේක තමයි මේ ලස්සන ලොකේෂන් එක. ඉතින් අපි යමු විස්තර පැත්තට. හොඳයි ඉතින් යාළුවනේ. අද අරන් ඇවිල්ලා තියෙන ලස්සනම තැනට යන්න තියෙන්නේ. මෙන්න මේ බමුණ කොටුවේ ඉඳන් තමයි යන්න තියෙන්නේ. ඉතින් බමුණ කොටුව පැත්තේ ඉඳන් ඔයා එනවා නම් අනිවාර්යයෙන්ම කෙලින් යනකොට, ඒ කියන්නේ වාරිපොළ පැත්තට යනකොට ඔයා හැරෙන්න තියෙන්නේ දකුණු අත පැත්තට. ඉතින් අපි යමු ලොකේෂන් එක පැත්තට. ඉතින් හොඳ පාරක් තියෙන්නේ, කාපට් පාර, ලොකු පාරක්. ඉතින් මේ බස් පාට සාමාන්‍යයෙන් මීටර් 500ක් විතර වගේ තියෙන්නේ. මේ අඹගහ පිටියේ කඩේ ගාවින් ඔයා දකුණු අත පැත්තට දාන්න ඕනේ. ඉතින් වාරිපොළ පැත්තේ ඉඳන් එනවා නම් අඹගහ පිටියේ කඩේ ගාවින් වම් අත පැත්තට දාන්න ඕනේ. ඉතින් මේ ඉඩමට එනකම්ම අඩි 12 පාර තියෙනවා. ඉතින් පටන් ගත්ත ගමන් කියන්න ඕනේ සින්නක්කර පිරිසුදු නිරවුල් ඔප්පු අපිට මේකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන ලොකේෂන් එකට ඇවිල්ලා කියන්නේ මෙතන මේ කියන ග්‍රාමයට නම් කියන්නේ බීරගොල්ල කියලා තමයි කියන්නේ. ඉතින් බමුණ කොටුව හරිය කිව්වහම තමයි වැඩිපුර කට්ටිය දන්නේ. බමුණ කොටුව හන්දියට කිලෝමීටර් 2යි තියෙන්නේ මෙතන. මොකද මෙතන ඉඳන්. ඉතින් ලොකුම නගරය ඇවිල්ලා වාරියපොළ නගරය. වාරියපොළට සාමාන්‍ය කිලෝමීටර් 4ක් විතර වගේ තියෙනවා. මේක බලා ගන්න පුළුවන් වෙන්නේ අපිට කුරුණෑගල දිස්ත්‍රික්කේ. ඉතින් මේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ තියෙන ලස්සනම තැනකට තමයි අද අපි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මෙතනින් ඇවිල්ලා යාළුවනේ අපිට බලා ගන්න පුළුවන් සාමාන්‍ය මෙතන විශේෂයෙන්ම පොල් සහ කජු කියන එක තමයි වැඩිපුරම තියෙන්නේ. ඉතින් පොල් ගස් සාමාන්‍ය 75ක් 80ක් විතර වගේ තියෙනවා. ඉතින් කජු ගස් සාමාන්‍ය 25ක් විතර වගේ තියෙනවා. ඒ වගේම අඹ ගස් 10ක්, ඒ වගේම කොස්, තේක්ක, ওই වගේ ගස් වර්ග රසක් පිරීතිලා තියෙන තැනක්. ඒ වගේම තවත් විශේෂ දෙයක් මෙන්න මේ සුන්දර මනරම් වෙල්යායට දෙපැත්තකින් මායිම් වෙලා තියෙනවා. ඒ වගේම කළු ගලෙන් බැඳපු ලස්සන ලිඳකුත් අපිට මේකේ බලා ගන්න පුළුවන්. ඉතින් ලිඳ නම් දැන් ටිකක් පොඩ්ඩක් අපිරිසුදු වෙලා තියෙනවා. ඉතින් ඔයාලට පිරිසුදු කරගන්න පුළුවන්, පදිංචි වෙන්නත් පුළුවන්. ඉතින් වගාවක් මොන හරි තව මේක යටි වගාවක් දාගෙන කරගෙන යන්න කැමති කෙනෙක් ඉන්නවනම් එයාට මේ ඉඩම අරගෙන වගාවක් කරගන්නත් පුළුවන්. මොකද හොඳ ලිඳක් තියෙන හින්දා වතුර ගන්න පහසුකම කිසි ගැටලුවක් වෙන්නේ නැහැ. අනිත් එක වෙලක් ළඟ තියෙනවා කියන්නේ කොහොමත් වතුර අඩුපාඩුවක් වෙන්නේ නැහැ කියන එක තමයි අපිට කියන්න පුළුවන් වෙන්නේ. ඉතින් දැන් ඔයාලා මේක තියෙන තැන දන්නවා, මේකේ විස්තර දන්නවා ඔයාලා දැන්. ඉතින් මේක සින්නක්කර පිරිසුදු ඔප්පු දිනවා, නිරවුල් වැටමායින් අපිට මේකේ බලා ගන්න පුළුවන් හතර වටේටම. ඒ වගේම කියන්න ඕන තවත් විශේෂයක් තමයි ඉතින් මේක ඔයාලා මිලදී ගන්නව නම් ඉතාමත් අඩු සාධාරණ මිලකට මිලදී ගැනීමෙත් හැකියාව තියෙනවා. ඔන්න කතා කරන්න පුළුවන් අයිතිකරුගේ දුරකථන අංකය උඩ තිරේ දිස්සෙනවා. ඉතින් මම ඔයාලට කියනවා ඊට කලින් වීඩියෝ එක අවසාන මිනිතෙක් සම්පූර්ණයෙන්ම බලන්න. මොකද බලලා ඔයාලට ලොකු අයිඩියා එකක් ගන්න පුළුවන් මේ ඉඩම බලන්න යන්න කලින්. ඔයාලට මේක ගැලපෙනවද? ඔයාලට මේක සෙට් වෙනවද? මේක තියෙන ප්ලේස් එක හොඳයිද ඔයාලට? ඒ හැමදේම බලන්න පුළුවන්. ඉතින් ගිහිල්ලා නිකන් රස්තියාදු වෙනවට වඩා හොඳ නැද්ද වීඩියෝ එක අවසාන මිනිතෙක් බලලා සම්පූර්ණ ලොකු අයිඩියා එකක් ගන්න එක? සම්පූර්ණ මේකේ මිල වෙන්නේ ලක්ෂ 85යි. අයිතිකරුගේ දුරකථන අංකය 071 61 33 254. ඔන්න ඔය දුරකථන අංකයෙන් WhatsApp උත් ඉන්නවා, normal කතා කරන්නත් පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලා බලන්න යනවා නම් වෙලාවක් වෙන් කරගෙන යන්න අමතක කරන්න එපා. ඉතින් මේ තියෙන ලොකේෂන් එක ගැන අපි ආයෙ කතා කරමු. ඉතින් රැඳිලා ඉන්න වීඩියෝ එක අවසන් වෙන තෙක් අනිවාර්යයෙන්ම ඉතින් අපේ channel එකට අලුත් කට්ටිය, AC-Line YouTube channel එකට අලුත් කට්ටිය අනිවාර්යයෙන්ම subscribe කරන්න. ඒ වගේම වීඩියෝ බලලා subscribe නොකරන කට්ටියටත් කියන්නේ පුළුවන් නම් subscribe පාරක් දාගෙන යන්න. ඉතින් වීඩියෝ එක හොඳ නම් like එකක් දාන්න, comment එකක් දාන්න, මොන හරි අඩුපාඩු තියෙනවා නම් අපි හදාගෙන ඉදිරියට යමු. ඉතින් යාළුවනේ තවත් මේක විස්තර කතා ගන්න ගත්තොත් බමුණ කොටුව AGFS එකටත් ඉතාමත් ළඟින් තියෙන්නේ. ඉතින් රජයේ ආයතන, පෞද්ගලික ආයතන වලටද ඉතාමත් සමීපයෙන් පිළිලා තියෙන සුන්දර පරිසරයක පිළිලා තියෙන තැනක්. ඉතින් මෙතන ගැන විශේෂයෙන්ම කියන්න තියෙන්නේ ඉතාමත් නිදහස් තැනක්. සුන්දර තැනක්, නිදහස් තැනක්. ඉතින් මෙතෙන්ට ඇවිල්ලා විනාඩි 5ක් හිටියත් ඉතින් පන්සලකට ගියා වගේ තමයි. ඇත්තටම මාරම නිදහසක් තියෙන්නේ. ඉතින් හතර වටෙන්ම හුළඟේනවා. ඉතින් මම හිතනවා ගොඩක් වැදගත් වෙයි කියලා ඔයාලට පදිංචියට උනත් මේක. ඉතින් අඩි 12 පාර තියෙනවා. මේ ඉඩමට එනකම්ම අඩි 12 පාර තියෙනවා. ඉතින් හරි ෆ්ලැට් ඉඩමක්, ආයේ වලවල් නැහැ, කඳු නැහැ. ඉතින් ස්වභාවික විපත් කරදර මුකුත් නැති හොඳ සුන්දර පරිසරයක තියෙන වඩනා කියන තැනක්. ඉතින් පොල් ගෙඩි සාමාන්‍ය වලට මෙතන 700ත් 800ත් විතර වගේ කඩා ගන්න පුළුවන්. ඊට පෙලක් මුර වලට පොල් වැඩි වෙනවා, පෙලක් මුර වලට පොල් අඩු වෙනවා. ඉතින් ඒ හින්දා සාමාන්‍ය 700ත් 800ත් විතර වගේ කියලා කිව්වේ ඒකයි මම. ඉතින් කජු වලුත් ඔයාලට ලොකු ආදායමක් ගන්න පුළුවන් කිසිම ගැටලුවක් නැතුව. අඹත් සාමාන්‍ය ඉතින් කඩලා විකුණන කෙනෙක් ඉන්නවනේ ඒකත් විකුණ ගන්න පුළුවන්. අඹ ගස් 10ක් විතර වගේ තියෙන හින්දා
ඔන්න ඔක තමයි යාළුවනේ මේකේ තියෙන සම්පූර්ණ විස්තරය. ඉතින් මේ ඔයාලට ආදායම ක්‍රම කීපයක්ම තියෙනවා. ඒ වගේම පදිංචියට වගේම හොඳ අරන් දාන්න උනොත් හොඳ වටිනා කියන තැනක්. ඉතින් මේකේ මිල වෙන්නේ ලක්ෂ 85යි. ඉතින් අයිතිකරුගේ දුරකථන අංකය 071 61 33 254 071 61 33 254 තමයි දුරකථන අංකය. ලක්ෂ 85යි මේකේ මිල වෙන්නේ. ඉතින් ඒ වගේම යාළුවනේ දේපල ඉඩම් නිවාස දැන්වීම දාගෙන ඔයාටත් විකුණ ගන්න තියෙනවා නම් ඔයාගේ තාම ඉඩම සහ නිවස විකුණ ගන්න නැත්නම් අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් 077 81 94 620 කියන අපේ දුරකථන අංකයට WhatsApp සහ normal කතා කරලා ඒ වගේම වීඩියෝ එක හොඳ නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එක like එකක් දාන්න channel එක subscribe කරලා bell එක click කරලා තියාගන්න. ඒ වගේම ලක්ෂ 5000 ඉඳලා නිවාස සහ ඉඩම් හොයනවා නම් අපේ YouTube channel එකට ගිහිල්ලා බලන්න පුළුවන්. AC Land කියලා YouTube එකේ Facebook එකේ TikTok එකේ search කරාම අපේ channel එක එනවා. ඉතින් ඔයාලට ගිහිල්ලා බලන්න පුළුවන්. ඉතින් ගිහින් එන්න සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැම දිනාටම.